වෙනස් මාතෘකාවක් අරගෙන. මුලින්ම මං ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔයාලා ජීවත් වෙන්නේ සතුටින්ද? ඔයා ඔයාගෙන් අහලා බලන්න ඒක. හැබැයි ඒකේ උත්තරේ නෑ කියන එක නම් ඔයාලා ඒක ගැන මීට වැඩිය හිතන්න ඕනේ. ඇත්තටමයි ඔයාලා දුකින් ඉන්නේ. මොකක්ද දුකින් ඉන්න හේතුව? ඒකට හේතුව වෙන කෙනෙක්ද? නැත්තම් ඔයාමද? ඇත්තටම ඔයාගේ ජීවිතේ ඔයා විඳවන්නවත් දුක් විඳින්න හේතුව වෙන කෙනෙක් කියලා හිතුවොත් ඒක කොච්චර අසාධාරණද කියලා ඔයාලට හිතෙනවද? මං අහන්නේ ඇයි? ඇයි තව කෙනෙක් වෙනුවෙන් ඔයා විඳවන්නේ? ඔයා හිතන්න මේ වෙලාවේ මේ මොහොතේ ඔයා ඇත්තටම හිතන්න ඕනේ ඔයා ගැන විතරයි. ඔයා ගැන කියලා කියන්නේ කාටවත් රිද්දන්නවත් ඔයා ගැන හිතලා කාටවත් කරදරයක් කරන්නවත් කියන එක නෙවෙයි. හිතන්න හැම වෙලාවෙම ඔයාගේ සතුට තියෙන්නේ කොතනද කියලා. ඇත්තටම ඔයාගේ සතුට ඔයා වෙන කෙනෙක් ගාවින් නම් ඒක හොයාගන්න හදන්නේ ඒක කවදාවත්ම වෙන්නේ නැති දෙයක්. මොකද අපි සතුටින් හිටියා කියලා ඇත්තටම කාටවත් වැඩක් වෙන්නේ නැහැ. ඒකේ වටිනාකම තියෙන්නේ ඔයාටම විතරයි. ඔයා තව කෙනෙක් ගැන හිතන්න කලින් අනිවාර්යෙන්ම ඔයා වෙන්න. මොකද ඔයා වුණේ නැත්තම් ඔයාට ඔයාව නැති වෙන්නේ ඔයාටත් හොරෙන්. පොදුවේ කතා කරොත් ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඔයාට කවුරුත් නෑ කියලා දැනෙන එක. ඇත්ත. ඒක ඔයාලට විතරක් නෙවෙයි මටත් පොදුයි. මටත් ඒක ඒ විදියටම දැනිලා තියෙනවා. ඇත්තට මේකේ වැරද්දක් නෑනේ. ඇත්තටම තමන්ට තමන් විතරයි. ඇයි අපි වෙනුවෙන් තව කෙනෙක් ඉන්නවා? ඔයා ආදරය කරන කෙනා ඔයාව මග හරිනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? ඔයා ගිහින් එයාගෙන් අහනවද ඇයි ඔයා මාව මග හරින්නේ කියලා? ඒක කවදාවත්ම කරන්න යන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන තැන, ඔයා ගැන ඔයාට තියෙන ගෞරවය නැති වෙන එක විතරයි. එයා මග හරිනව නම් මග හරින්න කියන්න. ඇයි බල කරන්නේ? එයාට එයාගේ ජීවිතේ ඔයාට දෙන්න තැනක් නැත්නම් ඇයි ඔයා වැඳ පස්සෙන් යන්නේ? එහෙම ඔයා වැඳ පස්සෙන් යන්න ගියොත් වෙන්නේ එයා දන්නවා ඔයාට එයා නැතුව ඉන්න බෑ කියලා. එතකොට එයා තවත් කරන්නේ ඔයාව ගණන් ගන්න නැතුව ඉන්න එක විතරයි. කවුරු හරි කියනවා නම් මට ඔයාව එපා කියලා තව මොහොතක්වත් එයාත් එක්ක ඉන්න එපා. එපා නම් එපා. ඔයා ඔයාගේ ජීවිතය හදාගන්න. එපා කියපු අයට පේන්නවා දවසක දිනන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔයා ඔයාගේ ජීවිතය හදාගන්න ඕනේ. අනේ හදාගෙන බලන්න ඔයාගේ ජීවිතේ. ඔයාම ඔයාගේ ජීවිතේ තනියම හදාගන්න. කාටවත් යටත් වෙන්න හිතන්න එපා. අනේ දවසක ඔයා එපා කියන මිනිස්සු ඔයාව එයාලගේ ජීවිතේ උඩින්ම තියාගන්න තැනට වෙනකන් වැඩ කරන්න. ඔයා ස්කූල් යන වයසක කෙනෙක් වෙන්න පුළුවන්. ස්කූල් ගිහිල්ලා ඉවර කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න කියන දේ එන්න වයසක් බලපාන්නේ නැහැ. අත්දැකීම් එන්න වයසක් බලපාන්නේ නැහැ. මතකයිනේ ඔයා හිතන්න ඕනේ ඔයා ගැනම විතරයි. ඔයා ඔයාගේ සතුට වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න. ඔයාට හරි කියලා හිතෙන ඕනිම දෙයක් කරන්න. ඔයාට හිතුනොත් අර ඇඳුම මම ගන්න ඕනි කියලා ඔයා ඒක ගන්න. ඔයා ආස කෑමක් කන්න හිතුනොත් ඔයා ඒක කන්න. කොහේ හරි යන්න හිතෙනවනම් ඔයා යන්න. හැබැයි තමන්ගේ සතුට වෙනුවෙන් කාටවත් හිරිහැරයක් වෙන දෙයක් නම් කරන්න හිතන්නවත් එපා. ඔයාගේ සතුට ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා මත. ඉතින් ඔයාගේ සතුට වෙනුවෙන් හරි දේ හැම වෙලාවෙම තෝරගන්න. දැන් සමහරු හිතයි අපි ආස දේවල් කරන්න කෝ අපි ළඟ සල්ලි. මං කිව්වනේ ඔයාලා ඉස්සෙල්ලම හිතන්න ඕනේ ඔයා ගැන. ඔයා කාගේවත් ගැන හිතලා අඬාඬ හිටියොත් ඔයාට සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන්ම කට්ටක් කාලා තැනකට යන්න ඕනි. ඔයාට ඕනේ දේවල් ළඟා කරගන්න. ඔයාටම කියලා විෂන් එකක් තියාගන්න. මම දවසක අනිවාර්යෙන්ම මේ දේවල් කරගන්නවමයි කියලා. කිසි කෙනෙක් වෙනුවෙන් දුක් විඳලා තියෙනවා නම් අන්න ඒක අද ඉඳන්වත් නවත්තන්න. ඔයා දිනනකම් බලන් ඉන්න දෙන්නෙක් ඉන්නවා. අන්න ඒ දෙන්නට ඉස්සර වෙලාම සලකන්න. කවුරුත් වෙනුවෙන් හිතන්න එපා. ඔයා වෙනුවෙන් ටාගට් එකට යන්න
ගිහිල්ලා ඔයාගේ අම්මයි අප්පච්චි වෙනුවෙන් කරන්න තියෙන උපරිම සාධාරණය කරන්න. අනේ අරන් දෙන්න යාලා ආස දේවල් යාලට. ඔයාගේ සල්ලි වලින් ඔයාගේ ජීවිතේ හදාගන්න, එයාලගේ ජීවිතත් හදලා දෙන්න. ඔයාලව මෙච්චර කල් ආදරෙන් බලාගත්ත යාලවත් ආරක්ෂා කරන්න. මෝඩයෝ වගේ එකම ප්‍රශ්න එල්ලි ඉන්න එපා. දැන්වත් නවත්තන්න ඔය ප්‍රශ්න. ඔයාට විතරක් නෙමෙයි ප්‍රශ්න එන්නේ. මේ ලෝකේ හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඔයා හිතන්න එපා ඔයාට විතරයි මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ කියලා. එහෙම නෑ. මේ ලෝකේ ඉන්න හැමෝටම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කියලා ලෝකා නොබී අඬ කාමරයට වෙලා හැමදාම හිත ඉන්න ගියොත් කෝ ඔයාගේ ජයග්‍රහණය? ගොඩක්ම දැනෙන ප්‍රශ්නයක් ආර්ථික ප්‍රශ්න. ඉතින් ඔයා ඔහොම ඉඳලා ඔයාට කවදාවත් දියුණු වෙන්න පුළුවන්ද? හිතන්න අලුත් දේවල්. ඔයාගේ ජීවිතේ ඔයා ජය ගන්න පුළුවන් වෙන්න ඔයා මොන දේවල්ද කරන්න ඕනේ? අමතක නොකර ජීවත් වෙලා ඉන්න තාක්කල් ඉගෙන ගන්න. ඔයා ජීවිතේ මැරෙනකම් ඉගෙන ගන්න. ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපිට යන්න නැහැ. කවුරු හරි කියනවා නම් ඉගෙන ගන්න නැතුව තැනකට යන්න පුළුවන් කියලා. ඒක වැරදි. බිස්නස් එකක් කරන්නත් අනිවාර්යෙන්ම ඔයාට මොලයක් තියෙන්න ඕනේ. ඔයා ඒ මොලේ හදාගන්න නිකන් ඔතන ඉඳියා කියලා ඔයාගේ මොලේ හැදෙන්නේ නැහැ. ජීවිතේ නැගිටින්න. ඔහොම ඉන්න එපා. ඔයාගේ ප්‍රශ්න ඔයාටත් අමතක වෙයි ඔයා තැනකට ගියපු දවසක. ඔයා ඔහොම හිටපු කෙනෙක්ද කියලා. හිතන්නකෝ දවසක ලස්සන වාහනයක් අරගෙන, ලස්සන ගෙයක් හදාගෙන, අම්මවයි තාත්තවයි සතුටින් බලාගෙන ජීවත් වෙනකොට තියෙන ඒ සතුට සැනසීම කොයි වගේද කියලා. ඔයා ආසම ෆෝන් එක, ඔයා ආසම වාහනේ ඔයා ළඟ තියෙනකොට ඔයා ඔයාගේ විෂන් එක අදම හදන්න. අදම හදාගන්න ඔයා මෙන්න මේ දේවල් දවසක කරනවා කියලා. ප්‍රශ්න ඔයා හිතන්න එපා. අදවත් ඔයා ගැන හිතන්න. මේ දැන් ඉඳන් ඔයා ගැන හිතන්න. අනිත් අය ගැන හිතලා දුක් වෙන්න එපා. හැම වෙලාවෙම සතුටින් ඉන්න බලන්න. ඔයා ආස දේවල් කරලා ඔයාට හිතෙනවා නම් ඔයා නටන්න ඕන කියලා. ඉතින් කාගෙන්වත් වදයක් නැහනේ. ඔයා නටන්න. ඔයාගේ කාමරේ ලස්සන සින්දුවක් දාලා ඔයා නටන්න. තව ඔයාට සින්දුවක් කියන්න හිතෙනවා නම් කවුරු ඔයා ගැන මොනවා හිතුවත් ඔයා ඒක ගැන හිතන්න එපා. ඔයා සින්දු කියන්න. ලස්සනට චිත්‍ර අඳින්න. ඒක ලස්සන වෙන්න ඕනිද කියන එක නෙවෙයි වැදගත්. ඔයා ආසයි නම් ඔයා ඒ චිත්‍ර අඳින්න. ඔයා ආසයි නම් ඔයා ඒක පාට කරන්න. ඔයා ආසම පොත් තියෙනවා නම් ඔයා ඒව කියවන්න. ඔයාලට පුළුවන් නම් ලයිබ්‍රරි එකක් යූස් කරන්න. ඔයාගේ නිදහස, ඔයාට නිදහසේ ගත කරන්න පුළුවන් හොඳම තැනක් තමයි ලයිබ්‍රරි එකක් කියන්නේ. නිදහස් වෙලාවට යන්න ලයිබ්‍රරි එකට ගිහිල්ලා ලස්සන පොතක් කියවන්න. හැමදේම කරන්න ඔයා වෙනුවෙන්. කවුරුත් වෙනුවෙන් නෙවෙයි. ඔයාගේ හීනවලට යන්න, ටාගට් වලට යන්න, ප්‍රශ්න ඔක්කොම අමතක කරන්න. ආදරය කරන්න ඔයාට. ඔයාගේ හිතේ තියෙන හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා ගැන හිතන්න. හැම වෙලාවෙම ධනාත්මක විදියට හිතන්න. be positive. ඔයාට අනිවාර්යෙන්ම හරියනවා. ඒක ස්ථිරයි. වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. පුළුවන් නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. මගේ වීඩියෝ එකෙන් ඔයාගේ හිතට මොනවද ඔයාට දැනුනේ? ඇත්තටම මගේ වීඩියෝ එකෙන් තව කෙනෙක්ට ප්‍රයෝජනයක් වුණා නම් ඒක තමයි මගේ එකම සතුට. ජීවිතේට අත්දැකීම් ගන්න. ඒවා හොඳ වුණත් නරක වුණත් අනිවාර්යෙන්ම ඔයාට ඒක ගොඩාක් ලොකු පිටුවහලක් වෙන ඔයාගේ ජීවිතේ ජය ගන්න. ආදරෙන් ඉල්ලනවා අපේ channel එකත් subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න.